Hi everyone. ඔන්න ඉතින් මේ 2026 3/13 මම පුදුම ආසාවකින් කැලෙන්ඩරේ ඩේට්ස් කප මේ 13 වෙනිදා වෙනකම් බලන් හිටියේ. මොකද මගේ හොඳම යාළුවාගේ බර්ත්ඩේ එකයි වෙඩින් එකයි දෙකම එක දවසේ වැටුණා. මට බර්ත්ඩේ එකට වඩා නම් ලොකු යාගේ වෙඩින් එක. ඉතින් මම අපේ ගෙදර ගියා. අපේ ගෙදර ඉඳන් වෙඩින් එක තියෙන තැනට හරි ළඟයි. ඉතින් මම උදේම සලූන් එකට යන්න ඕනනේ. ඉතින් මම අයියවත් ඇහැරවලා සලූන් එකට ගියා. මොකද බබාව එහෙමත් ලෑස්ති කරගන්න ඕනේ. ඉතින් එයා නම් ටිකක් කම්මැලි කවේ නැගිට්ටේ. මොකද දැන් මමත් නැහැනේ. ඉතින් එයා තමයි බබාවත් ලෑස්ති කරගත්තේ. මම සලූන් ගියාට පස්සේ ඉතින් මම පුදුම සතුටකින් පුදුම ඉවසීමක් නැතුව හිටියේ. මගේ හොඳම යාළුවාව මාල හත දාලා දකින්න. ඉතින් මම මේ සලූන් එකට යන ගමන් මම ගියේ ඕන් එහා පැත්තේ පොඩි සද්ද එනවා. මම ගියේ සලූන් මදු අලවතගොඩ. ඉතින් මට මනීෂයයි සජිනේ තමයි රික්වෙස්ට් කරේ ආගාවට යන්න කියලා. අපේ රංගිත් කිව්වා එයත් හොඳයි යන්න කියලා. ඉතින් එයා ගාවට මම උදෙන්ම ගියා. ඌවටලා තිබ්බත් හරිම සීතලයි. ඉතින් එදා දවසේ ඉතින් ඕක තමයි සලූන් එක. සලූන් මදු. ඉතින් මදු අක්කා මට දෙපාරක් තුන් පාරක් වගේ මම එයා ගාවට ගිහින් තියෙනවා. හැබැයි ඉතින් ඩ්‍රෙසින් එකට ගිය ෆස්ට් ටයිම්. ඉතින් අක්කාත් ලස්සනයි, සලූන් එකත් ලස්සනයි, හරිම හොඳයි. එයා මට ඕන විදිහට මාව ඩ්‍රෙස් කරලා දුන්නා. අනේ හපැත්ත කෑ ගහනවා ඔයා. එයා සෙල්ලම් කරනවා. ඉතින් මට ඕන විදිහට මාව ලස්සන කරලා දුන්නා සලූන් මදු අක්කා. ඉතින් ඔන්න ඉතින් මාව මේකප් කරන්න පටන් ගත්තා. මං කිව්ව වෙලාවට මට ඕන වෙලාවට මාව මේකප් කරලා දුන්නා. ඉතින් ටයිමුත් හොඳයි. ටයිම් මැනේජ්මන්ට් එකත් හරිම හොඳයි. ඉතින් කලබලයක් නැහැ. ඉතින් ඕන කෙනෙක් යාගාවට යන්න. ඉතින් එන්න ඉතින් අලවතු ගොඩාවට කට්ටිය ඉතින් මම මේකප් එකත් කරලා ඉවර වෙලා මට ඕනේ කොණ්ඩේ අයන් කරලා කඩලා දාලා යන්න. ඉතින් ඒ අයන් කරපු එක මගේ ඇත්තටම දවස් දෙකක් විතර තිබ්බා. මම නැවත ඒ අයන් එක තිබ්බා. අයන් කරපු එක ස්ට්‍රේට් එක තිබ්බා. ඉතින් ෆයිනල් ලුක් එක බලමුකෝ. ඉතින් මදු අක්කා සාරි එකත් ලස්සනට මට අඳලා දුන්නා. ෆ්ලීට්ස් ටික එහෙම ලස්සනටම තිබ්බා. හවස් වෙනකම් මේ සාරි එක හරිම නීට් එකට තිබ්බා. ඔන්න ඕක තමයි මගේ ෆයිනල් ලුක් එක. බලන්න ඉතින් හොඳයිද කියලා. මට නම් හරිම සැටිස්. මේකප් එකද, හෙයා එකද, සාරි එකද, ඩ්‍රෙස් කරපු විදිහද හරිම සැටිස්. මම හරි ආස වුණා ඒකට. ඊට පස්සේ අපි ඉක්මනටම ගියා හොටෙල් ස්විස්ඩේල්. තොටගමුවේද පලාපත්තල්ද කියලා මට හිතා ගන්න බැහැ. මට තන මතක නැහැ. ඉතින් හොටෙල් ස්විස්ඩේල් එකේ තමයි තිබ්බේ. ඉතින් අපි යනකොටම වගේ තමයි යාලත් ඇතුළට ගිහින් හිටියේ හොටෙල් එක ඇතුළට. ඉතින් ඔහොම තමයි මගේ හස්බන්ඩ්යි මගේ චූටි පැටියයි හිටියේ. ඉතින් එයා බිම්බලක් වගේ ඩ්‍රෙස් එකට. ඉතින් අපේ අම්මියේ අයියයි තමයි බබාවත් ඇස්ති කරලා මම නැති වෙලාවේ හැමදේම කරලා දුන්නේ. කවල පොවල අඬලා ඔක්කොම කරලා ඉතින් ඔක තමයි එන්ට්‍රන්ස් එක. ඔන්න ඉතින් යනකොටම පෝරේ චාරිත්‍ර පටන් ගත්තා. ඒ ටයිම් එකට තමයි ගියේ. මට දකින්න කයිමසිල්ලක් නැහැ. ෆයිනලි මම මේ දෙන්නව මෙහෙම දැක්ක මට මාරුම සතුටුයි. හරිම ලස්සනයි දෙන්නම. ඉතින් මගේ හොඳම යාළුවා අප්සරා, අද්රිත කියන සුදු, අයියා ශිරාන්ත දෙන්නම හොඳ යාළුවෝ දෙන්නෙක් මගේ. ඉතින් දෙන්නම හරිම හොඳයි. ඒ කපල් එක ගත්තොත් මාර ෆන්, හරිම සතුටින් ජොලියේ ඉන්න දෙන්නෙක්. ඉතින් රණ්ඩු උලත් හරිම ජොලි. ඉතින් මේ දෙන්නගේ ආදර කතාව අවුරුදු 10ක් වෙනවා මේ අවුරුද්දට.
ඉතින් අවුරුදු 10ක් කියන්නේත් ලේසි නැහැ. ඉතින් යාළුවා ෆයිනලි ඩන් එක. ඉතින් ප්‍රශ්න ආවා ස්කූල් කාලේ ඉතින්. ඒතකොට ඉතින් කාටවත් තේරෙනවනේ. ඉතින් මොන දේ වුණත් ඒ දෙන්න හිටියේ. අපි හැමෝම ඉතින් එයාලත් එක්ක හිටියා. ඉතින් හරිම සතුටුයි ඒ දෙන්නගේ මේ දවස් වෙනකන් එයාලා හීන දැක්කා. ඉතින් මට හරිම සතුටුයි ඒ දෙන්නා එක ෆයිනලි ඩන්නේ. ඉතින් මගේ අප්සරාගේ යාළුකම ගත්තත් කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. ඉපදිච්ච දවසේ ඉඳන් අපි දෙන්න අඳුරනවා. ඒ කියන්නේ අපි අම්මලා දෙන්න එකම හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා තියෙන්නේ. මම මාර්ච් 12 එයා මාර්ච් 13. ඉතින් එහෙම අඳුරගෙන ආයෙ ඉතින් හම්බුන්නේ ආයෙ අපි ස්කූල් දානකොට එකම ස්කූල් එකකට තමයි ඉතින් අපි අම්මලා දෙන්නත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ දවසේ ඉඳන් ඒ ලෙවල්ස් වෙනකන්ද කැම්පස් ගියත් එකටද කරන්නෙත් එකම ජොබ් එක ටීචින් අපි දෙන්නම කරන්නේ. දැන් මං චුට්ටක් නැහැ බබා හින්දා. ඉතින් ඒ යාළුකම තාමත් තියෙනවා ඉස්සරහටත් එහෙම. ඉතින් පොළොවේ චාරිත්‍රි වෙලා කේක් කපලා කාලා වෙල්කම් ඩ්‍රින්ක් එකක් බීලා රස බලලා බස්සේ සින්දු දාලා නටුවා. තව යාළුවෙක් ආවා පැන්ඩා නදීෂා. ඉතින් එයත් මගේ හොඳම යාළුවෙක් ස්කූල් එකේ අපි දෙන්නගෙම. ඉතින් එයත් ආවා වෙඩින් එකට. මම ගොඩාක් වීඩියෝ ක්ලිප්ස් ගත්තා නෑ මොකද මම හොඳට එන්ජොයි කරා ඒ දවස් හොඳට බැලුවා එයාලත් එක්ක කතා කරා මට වීඩියෝස් ගන්න අමතක වෙනවා ඉතින් මතක් වුණාම තමයි ගන්න. ඉතින් කාලා ඩෙසර්ට් එකත් අරගෙන හොඳටම ෆුල් එදා ඇත්තටම. ඊට පස්සේ අපේ බ්‍රයිඩ්ගේ සර්ප්‍රයිස් ඩාන්ස් එකක් තිබ්බා. හරිම ලස්සනයි. එයාගේ නෑනලත් එක්ක නංගිලා ටික. ඉතින් ලස්සනටම නැටුවා. එයාට හොඳට ඩාන්සින් පුළුවන්. ඉතින් ලස්සනට නැටුවා. මම ගොඩක් වීඩියෝ කරේ නෑ. මම ඒක බලලා රස වින්දා ඒක. පස්සේ යාගේ බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් එකක් හම්බුණානේ. මට අහන්න බැරි වුණා තාම කාගෙන්ද හම්බුනේ කියලා. ඉතින් හරිම ලස්සනට කේක් එකක් බොකේ එකක් ලස්සන ෆොටෝ එකක් යාළුවගේ ප්‍රී ෂූට් එකේ ෆොටෝ එකක් තිබ්බා. හදලා තිබ්බා. හරිම ලස්සනයි. මට තාම හිතා ගන්නත් බැහැ. මට ඒක අහන්නත් බැරි වුණා. එයා මට කිව්වෙත් නෑ. ඉතින් සර්ප්‍රයිස් එකක් හම්බෙලා. ඉතින් ඒකෙත් වීඩියෝ එකක් මම ගත්තා. ඊට පස්සේ මෙයාලා චේන්ජ් කරගෙන ආවා ගොන්නවේ ඩ්‍රෙස් එක නම් මාරම ලස්සනයි. අප්සලා තමයි ඒක හදාගත්තේ. ඇත්තට මේක හරිම වෙනස් ඩ්‍රෙස් එකක්. මම අර කැන්ඩියන් එකට වඩා මං කිව්වා මට මේවාව මේකට ලස්සනයි කියලා. ඉතින් මේක එයාගේ බර්ත්ඩේ එකට අයියා ප්ලෑන් කරලා තියෙන එකක්. ඉතින් බර්ත්ඩේ කේක් එකත් ඒ දවසේම වෙඩින් එකයි බර්ත්ඩේ එකයි දෙකම එකම දවසේනේ. ඉතින් බර්ත්ඩේ කේක් වෙඩින් කේක් එක කැපුවා. දැන් බර්ත්ඩේ කේක් එක කපනවා හවස. චූටි බට්ටි තමා ෂෙනුකේ. ඉතින් අප්සරාගේ නංගිය හරිම හොඳ බවෙක් ගනයා. මේ ඉන්නේ අප්සරාගේ අම්මා. ඉතින් මේ ඉන්නේ අප්සරාගේ තාත්තා. හරිම හොඳ මාමා කෙනෙක්. ඇත්තටම හරිම හොඳ තාත්තෙක්. ඉතින් ඒ මාමගේ මූණ මම දැක්ක දුක සතුට දෙකම. මොකද ඒ ෆැමිලි එකේ ෆස්ට් වෙඩින් එක වැඩි මූණ දෙන්නේ අප්සරාට. ඒ කියන්නේ දුකයි සතුටයි ඔක්කොම එකතුලා මේ ඉන්නේ ශිරන්ත අයියාගේ අම්මා. ඊට පස්සේ එන්න එක අපි ඩාන්ස් කරා. අපි කිව්වේ මම නම් ඩාන්ස් කරන්න ගියේ නෑ. මම ඒ බබා නිසා. ඉතින් ඔය තියෙන ෆොටෝස්. ඉතින් වෙඩින් එක ඉවර වෙලා අපි ඉතින් හොටෙල් එකෙන් එළියට ඇවිල්ලා චුට්ටක් හිටියා රෙස්ට් එකේ.
මම එක පොඩි වීඩියෝස් ටිකක් එහෙම අරගෙන ෆොටෝස් ටිකක් අරගෙන එකේ කෝලම් කර හිටියා. ඉතින් එදා රස්නේ හරිම රස්නේ අර AC එකේ ඉඳලා එළියට ආවට පස්සේ නිකන් මොකද වෙලා වගේ මේ දවස් ටිකේම රස්නේනේ. ඉතින් අපි පොඩ්ඩක් ෆොටෝස් එහෙම ගත්තා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.